හරි. දැන් තමයි මේ සාකච්ඡා දෙක තුනක් එක ෂෝ ගොඩක ඒවා අත්තේ වාගේකත් කතා වුණ එක. මේ එතකොට බංගොඩට දාලා තිනවා ෆ්ලෑෂ් බෑක් ලක්ෂ 18ක්. හරිද? ඔව් ලක්ෂ 18යි ලක්ෂ 18යි ඒ 18ට එනවා ෆ්ලෑෂ් බෑක් ෆුල් බෑන්ඩ් එක. ඒක කින්ස්ලි ඔයාලට ආටිස්ට් කෙනෙක් විදිහට හම්බ වෙනවා ෆ්‍රී. කින්ස්ලි ඊට පස්සේ ඇරේ සවුන්ඩ් සිස්ටම් දෙකක් මේ ඊට පස්සේ ජෙනරේටර්ස් දෙකක් එනවා. ඊට පස්සේ එනවා ලයිට් ස්ටේජ් එකට දාන අලුත් අලුතෙන් ගෙනාවු කම්ප්ලීට් ලයිටින් සිස්ටම් එක. ට්‍රාන්ස්පෝර්ට් ලේබර් කොස්ට්. ඔකට තමයි 18 හැදෙන්නේ. ඔව් එතකොට ඔයා ගන්න ඕනි ස්ටේජ් එක LED වල අපි දැන් මේ දවස්වල අපේ කන්සෙප්ට් එක ගහන ඔය සමන්ගෙන් හරි ඩිලන්ගෙන් හරි ඔය දෙන්නගෙන් එක්කෙනෙක්. ඔව්. කවරින් එකත් අපි දෙන්නම් මේ අපි ඉස්සරහට දිගට වැටක් ගහන්න ඕනේ. ඔය දැනට හොඳට කරනවා කියලා හිතන් ඉන්න කෙනෙක්ගේ අපි නිකන් මේ ක්ලික් කරලා තියෙනවා. ඔව්. මේ කවරින් එක හොඳයි. ඔය දැන් ගහන ෂෝ සෙට් එකේම ගොඩක් ඒවා ගහලා තියෙන හේතු තමයි. හොඳ අපි මෙහෙමයි ඒ අර ස්ටේජ් හරි මේ ස්ටේජ් ගන්න කවරින් එකයි වටේ ලයිට්ුයි අපි මෙහෙන් දාගන්න පුළුවන්. මෙහි තියෙනවා. එතකොට කොහොමද මේ වැට ගහන්නේ? අපි දැන් ගහන අලුත් වැට. ඒ කියන්නේ කොතනද ගහන්නේ? ඉස්සර ස්ටේජ් එකේ ඉස්සරහින් හදපු අර GI පයිප් නෙමෙයි. GI පයිප් නෙමෙයි. කෙලිම හදපු වැටක් තියෙනවා බාර් වලින්. ඒ බාර් වලින් ගහන එක ගහනවා ඉස්සරහ පුටුවේ ඉඳලා කෙලින්ම එහා පැත්තේ කෙරවලේ සවුන්ඩ් සිස්ටම් බ්ලැක් ටික වැහෙන්න මේකට ළඟට යනකනුයි මේ පැත්තේ මේ පැත්තේ දාන පෙට්ට මේ සවුන්ඩ් රැක් ටික වැහෙන දිගටම. ඔව්. ඒක කෙලින්ම අර පයිප් මේ බට වලින් මේ හතරස් මේ වලින් ගහපු වැටක්. ඔව් මට තේරෙනවා. ඔව් ඒ වැට තමයි එන්න ඕනේ. GI පයිප් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඒක සාර්ථක නැහැ. ඒක ලස්සනත් නැහැ. ඒක සාර්ථකත් නැහැ. ඔව්. එතකොට ඒක මේ ඊට පස්සේ ආටිස්ලා 4 දෙනෙක් දැන් ඔයා ටිකට් එක කීයද දාගෙන ඉන්න හිතන්නේ? ඒක තමයි දැන් අර මේ කරන කට්ටියගෙන් එක්ක මම කෝඩිනේට් කරන්නේ දැන් මම ඒගොල්ලන් අහන්න ඕනේ ටිකට් එක කීයද දාන්න කියලා ඉවල්ලා. ඔව්. එතකොට දැන් ඔය ඕවා ටිකට කැමති නම් විතරයි අපි ගන්න ෂෝ එක. ඔව් එතකොට ටිකට් එක ඔයා කියන්නේ කීයද දාන්න කියලා? නෑ ටිකට් එක 700ක් හෝ 800ක් කරන්න හොඳ ආටිස්ලා 4 දෙනෙක් දාන්න ඕනේ. ඊට වැඩි කරන්න බෑ. ඔනේ ඒ 800 ඒ සීමාව තමයි දැනට තියෙන්නේ. ඔව්. මේ අවුරුද්දේ. මේ මොකද හිතන්නකෝ ඕකේ දැන් ඔය කපල් ඉන්නෝනේ වාස්ති දිනේෂ් කයිසර් ජයශ්‍රී පාති සන්තුසන් ඒ වගේ කපල් වලින් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔය හනා හරි කාංචනා හරි ශශිකා හරි ඒ වගේ අයගෙන් එක්කෙනෙක්. එතකොට නාමල් උඩුගම හරි ඔය වේරළි ඇද්දලා වගේ පරණ එක්කෙනෙක්. ඔය දැන් මෙහෙම දැම්මොත් නාමල් උඩුගමයි ශශිකයි චාමර රණවක ඒ වගේ චන්දන ලියනාරච්චි ඒ වගේ 4 දෙනෙක්. නෑ එහෙම බෑ. එතකොට උතන නෑනේ යූත් එක නෑනේ උතන. ඔව්. දැන් අපි ඔයාගෙන් ඔය කතා කරන්න ඔයාගේ දැනුම් මේ සීමාවෙනේ. ඔව්. දැන් අපි ෂෝ එකට සෙනඟ ගෙන්න ගත්තේ දැන් ඔයක වෙනස් කරලා. ඔව්. දැන් ඉස්සරහා සෙනඟ 2500 3000ක් නේ උපරිම. ඔව්. ඒත් අපි සෙනඟ ගෙන්න ගත්තේ කොහොමද දන්නවද? අපි සෙනඟ 5000ක් දැන් ඊ ෂෝ එකේ 7000ක්. ඒ වගේ එච්චර සෙනඟක් අපි ගෙන්න ගත්තේ අපි ඔකේ ඔය සංයුතිය වෙනස් කරා. කියන්නේ අපි අපේ එළි වහනට හරියන ආටිස්ලා දෙන්නයි අපි ගන්නෙ. අනිත් දෙන්නම අපි ගන්නවා යූත් එකෙන්. ඔය අලුත් ඔය දැන් ජීවිතේට මියුසිකල් ෂෝ එකට එන්නේ නැති සෙනඟක් ගෙන්න ගන්න පුළුවන් අය. ඔව්. ඒ දෙකේ තමයි ප්‍රතිශතය වැඩි වෙන්නේ. ඔව්. දැන් අපි කතා කරපු ගමන් කතා කරන්නේ අපේ සීමාවේ ඉන්න ඔය ආටිස්ලා 4 දෙනෙක් මේ වගේ දාලා කොහොම හරි ෆ්ලෑෂ් බෑක් ඉන්නවනේ කියලා ඒකට වඩා මේ කම්ප්ලීට් මේ ෂෝ එක හැම පැත්තෙම මිනිස්සුන්ට යන ෂෝ එකක් වෙනවා. ඔයා කියන්නේ විතර 4 දෙනා කවුද හරියට නම් කරන්නේ? 4 දාන්න පුළුවන් අපි හිතමුකෝ දිනේෂ් කයිසර්. ඔව්. හරි එතකොට හනා හරි කාංචනා හරි. ඔව්. ඒතර ඒ දෙන්නම ඉන්නවා යූත් එකේ. කියන්නේ අපේ එලිමහනට මීට කලින් ආපු නැති දෙන්නේ. ඔව්. එතකොට නැති කියන්නේ ඔතන ෂෝ එකට මම කියනවා. ෂෝ එක දැන් අපේ ඉන්නවා. ඔව්. එතකොට අතනින් ගන්නවා ඔය පිස්සු පිහට්ටු ටික කැමති රාම රණවකට. ඔව්. එතකොට 2000 ඔය කට්ටිය ඒ කාලෙදී හිටපු වැඩි හිටියෝ ටික කැමති එක්කෝ වේරළි ඇද්දට නැත්තම් නාමල්ට. ඔව්. අන්න ඒ වගේ 4ක් ආපුවම එතකොට ඔය කියන්නේ හැම
මේ කැටගරි එකම කවර් වෙලා. ඒ කියන්නේ යුග ටික කවර් වෙලා. අලුත් කෙල්ල කොල්ල ටික කැමති දෙන්නෙක් විතර ඉන්නවා. මැද ඉන්නවා. අතීතේ ඉන්නවා. නිවේදක ප්‍රශ්නයක් නැහැනේ කවුරු කරා? නෑ. එයත් මේ නම එක යන නිවේදක කෙනෙක් වෙන්න. ඔය දැන් අර බලංගොඩ එළවසු ඉන්න මේ සුරංග දේවප්පිය නෑ අපේ යන්න ඕනේ මෝක්ෂ තිසංක ජගත් කවුද මෙයා ජනප්‍රිය ජයනාත් ඔය 4 දෙනා එක්කෙනෙක්. සුමිත් එහෙම කරුණාරත්නද? ඔව් කරුණාරත්න හොඳයි. සුමිත් අවුලක් නෑ. දැන් බජට් එක ඔය ගාන අඩුම ඒ ගානද? ඔව් ඒකයි බජට් එකනේ. ඔව් ඕකේ. ඔව් නෑ හදලා බලන්නකෝ අපි වැඩි කරනවා කතා කරන්නේ නැත්නම් අවුලක් නෑ. ඔව් එතකොට හරි මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ දැන්. ඔව් ඕකේ වෙනවා නම් ලක්ෂ 3ක් ඇඩ්වාන්ස් කරන්න ඕනේ. ෂෝ එකට දවස් 2කට කලින් ෆුල් පේමන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් කරලා අපි එකඟතාවයකට එනවා මේ අය ඕකේ මේක තව එකඟයි මේ ආටිස්ට්ලායි මෙන්න නවුස මෙන්න ඩාන්සින් ටීම් එක මෙන්න මේ විදිහේ අපේ ස්ටේජ් කවරින් මේ ටික මෙහෙමයි යන්නේ කියලා අපි එකඟතාවයට ආවෙන් පස්සේ බුකින් එක කන්ෆර්ම් වෙනවා. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ මම කියපු දේවල්. හරි එහෙනම් thank you. හරි.